තුර්කි ගුවන් සේවයට අයත් TK-733 ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බූල් නුවර බලා පිටත්ව ගියේ ඊ රාත්‍රී 10ට පමණ. ඒ මගින් 202 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු රැගෙනයි. ගුවන් යානය පිටත්ව සුළු වේලාවකදී ගුවන් නියමුවා නිරීක්ෂණය කර ඇත්තේ ලෑන්ඩින් ගියරේ දෝෂයක් හේතුවෙන් යානයේ රෝද පද්ධතිය නිසි පරිදි හැකිලීම සිදු නොවන බවයි. ඒ අනුව ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ වෙත දන්වා ඇති අතර හලාවත ප්‍රදේශයේ අඩි 4000ක පමණ අඩු උසකින් ඉතා සෙමින් පැය 2කට ආසන්න කාලයක් පියාසර කරමින් තිබූ අවස්ථාවේදී යානය ගොඩබිමට දිස්වුණේ මෙලෙසින්. පටේම කරකින එක දැක්කා. පල්ලයට එන වගේ තිබුණා ඒක බය වුණා අපි ඔක්කොම කට්ටිය එලේට ආවා. බය වුණා කඩාවැටි දැනගෙන මේ කේස් එකද උග බෑවුත් ඇත්තම විදිහට බැස්සා. නුවණ බලාගෙන. ගුවන් යානය හදිසි ගොඩබෑමකට සූදානම් කිරීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස ඉන්ධන දහනය කර යානයේ ඉන්ධන සංචිතය අඩු කිරීම පිළිගත් ක්‍රමවේදය වන අතර ඒ අනුව යානය මෙලෙස පැය 2කට ආසන්න කාලයක් පියාසර කරමින් තිබූ බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී ගුවන් යානයේ හදිසි ගොඩබැස්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ, ගිනිනවීම් රථ, වෛද්‍ය කාර්ය මණ්ඩල, ගලවා ගැනීමේ බටයන් මෙන්ම මේකමුව කලපුව තුළද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ බටයින් ස්ථානගත කර තිබූ බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව අද අලුයම 12:27ට පමණ මෙම ගුවන් යානය ආරක්ෂිතව යලි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට යානයෙහි නියමුවා සමත් වුණා. තුර්කි ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය පිටත්වීමේ සිට පැය 2කට පසු නැවත ගොඩ බැස්වීම දක්වා ගමන් කළ ආකාරය ෆ්ලයිට් රේඩාර් 24 හි මෙලෙස සටහන්ව තිබුණා. පසුව ගුවන් යානයෙහි වූ මගින් මෙම යානය තුළින් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගැනුණා. මෙම ගුවන් යානය ප්‍රංශය නිෂ්පාදිත A330 එයාබස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක් වන අතර මේ වන විට එය අලුත් වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට පියවරගෙන ඇති බවද කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළා. එම ගුවන් යානය නැවත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බෑමේදී අවශ්‍ය වෙන සියලු පූර්වෝපාය සැලසුම් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ග්‍රවුන්ඩ් හැන්ඩලර් විදියටත් අවශ්‍ය සියලු කාර්ය මණ්ඩලයේ සූදානම් කරමින් තිබුණා. නමුත් කිසිම ගැටලුවක් නැතිව ඒ ගුවන් යානය නිරුපද්‍රිතව ඒ මගින්ගේ ආරක්ෂාව සහිතව ගොඩබැම්මට ලක් කරන ලැබුවා. අදාළ ගුවන් යානය මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තබා අවශ්‍ය නඩත්තු කටයුතු ආරම්භ කරලා ඒ පවත්වාගෙන යමින් පවතිනවා.